ඉතින් සුබ දැසනක් ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා අදත් ඔයාලව පිළිගන්නවා මගේ හැරණුවත YouTube channel එකට. අදත් උදේම නැගිටලා යන්න හදන්නේ ලස්සන තැනක් බලන්න. දැන් වෙලාව නම් ඇවිල්ලා 6යි කාලයි. පොඩ්ඩක් පරක්කුවේ මීට කලින් යන්න තමයි හිටියේ. අපි අද යන්නේ කොහෙද දන්නවද? නාරංගල. කැම්පින් කරන්න නෙවෙයි යන්නේ, මොකද ඒකට ලෑස්ති වෙන්නේ නැහැ. වෙනම වීඩියෝ එකක් වෙන දවසක ගිහිල්ලා කැම්පින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද යන්නේ නාරංගල. මේ යන්නේ පඹහින්න ඉඳලා. යා හොස්ටල් එකට ලස්සන view එකක් පේනවා. අම්මලා එහෙම නැහැ. ඉතින් අපි යමු අපේ ගමන. හොස්ටල් එකෙන් එළියට එනකොටම අලුත්ගම බදුල්ල බස් එකක් තියෙනවා දැක්කා. ඉතින් ඉක්මනට ගිහලා බස් එකේ නැග්ගා. බස් එකෙන් ඊට පස්සේ අපි ටිකට් ගන්න ඕනේ හාලියල කියන ටවුන් එකට. හාලියලට ටිකට් ගත්තට පස්සේ එතනින් තමයි අපි නාරංගලට යන්න තියෙන අනිත් බස් එක ගන්න ඕනේ. ඒ බස් එකේ නම තමයි බදුල්ල කන්දෙගෙදර. ඉතින් මේ බලන්න. බලංගොඩ ඉඳලා හපුතලේ බණ්ඩාරවලට යනකන් තියෙන ලොකේෂන් එකේ තියෙන දෙපැත්ත මාර ලස්සනයි. අපි යන්නේ කන්දක් අයින දිගේ. ඉතින් බලන්න වලාකුළු තියෙන්නේ අපිට වඩා පල්ලෙහායි. මේ හපුතලේ පාරේ එදිනදා යන කෙනෙක්ට නම් මේ අත්දැකීම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මේ ගමේ කෙනෙක්ටත් එහෙම වෙන්න පුළුවන්. ඒත් කලාතුරකින් මේ පාරේ යන කෙනෙක්ට මේ අත්දැකීම මාර ලස්සන අමතක නොවන ලස්සන අත්දැකීමක්. මීදුමෙන් වැහුණ වෙලාවට මේ කිසි දෙයක් පේන්නේ නැහැ. මීදුම නැති වෙලාවට තමයි මේ එහා පැත්තේ හෙලක් කියලා පේන්න තියෙන්නේ. ඉතින් ඔන්න හාලියල ටවුන් එකෙන් බැස්සා. බැස්සට පස්සේ මේ ඊතලේ ගහලා තියෙන්නේ ආන් ඒ පාරේ තමයි මේ කන්දේ ගෙදර කියන බස් එක යන පාර තියෙන්නේ. ඉතින් ඔය පාරේ චුට්ටක් ඇතුළට ගියාට පස්සේ තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. මේ තියෙන බස් හෝල්ට් එක. ඕන් ওই පැත්තට තමයි අපි යන්න ඕනේ. කන්දේ ගෙදර බස් එක. ඉතින් ඒ බස් එකත් ආවට පස්සේ ඒකෙත් නැගලා බස් එකේ අවසානයට දක්වා අපි ටිකට් එක ගන්න ඕනේ. එතනින් බැහැලා තමයි නාරංගල කන්දට යන්න ඕනේ. වැඩේ තියෙන්නේ මේ බස් එකේ ගිහිල්ලා බහින තැනින් තව බස් එකක් ගන්න පුළුවන් කන්ද පාමුලට යනකම් යන්න ලේසි වෙන්න. ඉතින් ඒ බස් එක මම ගියපු වෙලාවේ නම් තිබ්බේ නැහැ. ඒ වෙලාවක් තියෙනවා මං හිතන්නේ වෙලාවෙන් වෙලාවට ඇති බස් එක යන වෙලාවක්. මම යන වෙලාවේ තිබ්බේ නැහැ. ඉතින් එතන ඉඳලා මම වීල් එකේ තමයි ගියේ. ඉතින් එතනිනුත් බැහැලා මේ දැන් යන්නේ වීල් එකේ. වීල් එකෙත් මං හිතන්නේ කිලෝමීටර් 5කට වැඩිය ගියා. තේ වතු තියෙන වටේම. ඉතින් මාර ලස්සන ලොකේෂන් එක. ඔයගොල්ලන්ට පේනවද මෙතන ක්‍රිකට් පිච් එකක් තියෙනවා. මේ ගමේ කට්ටිය සෙල්ලම් කරන්නේ මෙන්න මෙතන. මම හවස එනකොට ඔතන කට්ටිය සෙල්ලම් කරනවා. මාරම ලස්සනයි. ඒ කියන්නේ අපි අර සමහර වීඩියෝස් එහෙම ට්‍රෙන්ඩින් ගියට පස්සේම පේන සමහර කන්දු වල ක්‍රිකට් ගහන්නේ වන්නේ වගේ මාරම ලස්සනයි. මම මෙතන විනාඩි 10ක් විතර ඉඳලා බලාගෙන ඉඳලා ගියේ. මොකද අපිට එහෙම අත්දැකීම් නැති නිසා. ඉතින් මාර ලස්සනයි. ඊට පස්සේ ඔතනින් චුට්ටක් ඉස්සරහට ගියාට පස්සේ තමයි අපිට කන්ද පාමුල බහින තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ත්‍රිවිලයෙන් ඇවිල්ලා බැස්සේ. බස් එක නෝනම් බස් එක නවත්තන්නේ ආන් අර හරියේ. මේ එතන තමයි බස් එක නවත්තන්නේ. අද මේ ටයිම් එකට මේ මං ආපු වෙලාවට බස් එකක් නැහැ. ඉතින් වීල් එක ආවා. වීල් එක මෙතනට එන්න 700ක් ගත්තා. 700ක් ගත්තා. කන්ද තවුඩට යන්න පුළුවන් කිව්වා වීල් එකේ. එතනට ගියෝ 1000යි. ඉතින් කන්දේතර මුදුනෙන් භාගයක් විතර නැගලා ඉන්නේ. එහෙම වැඩක් නැහැ නේ. ඒ නිසා දැන් කන්ද නගින පාරට ගාවින් මම බස්සා. එතන තමයි දැන. මේ පැත්තට දැන් එන්නේ. ඊට පස්සේ මේ පාර තමයි යන්න ඕනේ. ඉතින් අපි මේ පාරේ යන්න පටන් ගමු. මැප් එකේ නම් දෙනවා කිලෝමීටර් 2යි ගානක් වෙනවා. මෙන්න මේ පල්ලෙහා පාර දිගේ ආවා. ඊට පස්සේ මෙතනින් උඩහට නෙවෙයි මෙන්න මේ
පාර තමයි යන්න ඕනේ. එහෙනම් ඉතින් යන්න තමයි තියෙන්නේ. එහෙම නේද? හරි. මේ විදිහට කන්ද මුදුනට යනකම් අපිට පාර හොයාගන්න පුළුවන්. මොකද හොඳටම පේන්න තියෙනවා පාර. අමුතුවෙන් හොය අතරමං වෙන්න දෙයක් නැහැ. කන්ද මුදුනට යනකම් පාර හොයාගන්න ලේසි. ඉතින් මේ වගේ වත්තක් මැදින් යන්නත් තියෙනවා. එතන නම් පොඩ්ඩක් හොයාගන්න පුළුවන්. අමාරුයි. අමාරු කියන අමාරු නෑ. පාරවල් දෙක තුනක් තියෙනවා. එතන ඉන්නවා. එතන ගෙවල් තියෙනවා. Tamanට ඒ කියන්නේ කන්දට යන පාර කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ පාර දිගේ තමයි යන්න ඕනේ. අතරමං වෙනවා වගේ තේරුණා. ඉතින් එතන ගෙවල් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඒ ගෙදරකින් හරි අහගෙන යන්න පුළුවන්. ඒ ගමේ මිනිස්සුත් මාරම හොඳයි. ඉතින් අර තියෙන්නේ කඳු මුදුන. එතන තමයි අපි දැන් යන්න හදන්නේ. මේ වගේ මේ තමා හම්බෙන අන්තිම ගේ. මේ ගෙදරින් පස්සේ ආයෙමත් ගෙවල් හම්බෙන්නේ නැහැ. මට මතක විදිහට කන්ද මුදුනට යනකම්ම තියෙන තේවතු තමයි. අවසාන කොටසේ තමයි තේවතුත් නැත්තේ. එතකන් තේවතු තමයි තියෙන්නේ. දැන් මෙතනින් අපි උඩට නැග්ගාට පස්සේ පේන්න තියෙන තේවතු. ඒ තේවතුත් මාර්ම ලස්සනයි. මෙතනින් උඩට ගියාට පස්සේ හම්බෙන තේවත්ත දිගේ තමයි අපිට උඩට නගින්න තියෙන්නේ. තේවත්ත අයින දිගේ යන්න තියෙනවා. ඊට පස්සේ තව එක තැනක් තියෙනවා. එතන ඉඳන් තියෙන තේවත්ත මැද්දෙන් උඩට නගින්න. මාර්ම ලස්සනයි. මන්නම් කියන්නේ මේ වගේ දෙයක් S2 හැබැයින් දකින්න ලැබෙනවා කියන්නේ S2 මාර්ගයට පින් කරලා තියෙනවා. මේ තියෙන්නේ තේවත්ත මුදුනට නැග්ගට පස්සේ හම්බෙන පාර. ඉතින් තේවත්තේ අවසානය තමයි මේ. මෙතනින් උඩට තේවත්ත නැහැ. මේ විදිහට තේවතු ටික පහු කරගෙන උඩට ආවට පස්සේ එතන ඉඳන් අපිට යන්න තියෙන්නේ ඉලුක් පඳුරු මැද්දෙන් තියෙන පොඩි පාරක් දිගේ. මේ විදිහට තියෙන අඩි පාර දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. මේ පාර දිගේ ගියාට පස්සේ හම්බෙනවා අපිට පොඩ්ඩක් අමාරු තැනක්. මෙතන තියෙනවා ලොකු කළුගල් පර්වතයක් වගේ දෙක තුනක් තියෙනවා. ඒ තැන්වල පොඩ්ඩක් ප්‍රවේශමෙන් නගින්න ඕනේ. මොකද නාරංගල කන්ද මුදුනට යන්න තියෙන පාරවල් දෙක තුනකින් මේ තමයි තියෙන අමාරුම පැත්ත. මෙතනින් පොඩ්ඩක් නගින්න ගියාම පොඩ්ඩක් අමාරු. ඒ කියන්නේ ඍජු අතට තියෙන්නේ ගොඩක් අර තේවත්ත පහුණාට පස්සේ මුදුනට යනකම් ටිකක් ඒ වගේ තියෙන ඍජු අතට ලිස්සන සෙරප්පු සපත්තු දාන් යන්න බෑ. මොකද පායන දවස් වලට එහෙම අර අඩිය තිබ්බ ගමන් ලිස්සලා යනවා. මාවත් දෙපාරක් විතර ලිස්සලා වැටුණා. ලොකු හානියක් නැහැ. ඉතින් මේ විදිහට තමයි නගින්න තියෙන්නේ. මේ පාර දිගේ එහා පැත්තේ තියෙන හෙල අයින දිගේ තමයි උඩට නගින්න තියෙන්නේ. තව ටිකයි. අර දින අපි ආපු පැත්තත් පේනවා. වීල් එකෙන් බැලලා වයින් ආවේ. නාරංගල කන්ද මුදුනට එන්න පැති දෙක තුනක්ම තියෙනවා. කොහොම හරි මම මේ ඇවිල්ලා තියෙන අමාරුම පැත්තේ. මොකද එක දිගට මෙහෙම කෙලින් අතට කන්ද තියෙන්නේ මුදුනට. ඒක තමයි තියෙන අමාරුම පාර. කොහොමද අමාරුම පාරේ ආවේ හොඳයි. මන්නම් කියන්නේ වල නාරංගල ඉන්න එපා. ඔව්. අවුරුත් ඉන්න එපා. ඉස්සරහට. ඒ නිසා තමයි ඉන්න එපා කියන්නේ. මාර ලස්සනයි.
පිස්සුවක් ඈ. තව ටිකයි. ඉතින් මුදුනට නැග්ගා. මුදුනට දැන් තමා ආවේ. පිටිපස්සේ තමා කඳු මුදුන තියෙන්නේ. මම නැග්ගේ මෙන්න මේ පැත්තෙන්. මේ තියෙන අමාරුම පැත්ත. ඒ කියන්නේ කෙලින්මයි නගින්න තියෙන ඍජු අතට. ඉතින් මේ තියෙන අරහිනුම් නගින්න පුළුවන්. එහි වැඩි අර එක දිගට එක එල්ලේ තියෙන බෑවුමක් නැහැ. මේ නෝමල් නගින්න පුළුවන්. මාර ලස්සනයි. අර මුල්ලටත් අපි යන් එතනටත් ගිහිල්ලා යමු මුදුනට. මාරම ලස්සනයි. කවුරුත් එන්න එපා නාරංගල. ආවොත් මේ යන්න හිතෙන්නේ නැහැ. මාර ලස්සනයි. අර මේ ඇල්පෙනිත්තක් වැටෙන සද්දෙත් ඇහෙන ප්‍රමාණයට මාර නිශ්ශබ්දයි. මේ වෙලාවේ හුලන් නැහැ. මන් දන්නේ වෙන වෙලාවල් වලට එහෙම හුලන් ඇති. මේ දවස්වල හුලන් නැද්ද? මේ කාලේට නැද්ද? එහෙම කියන්න දන්නේ නැහැ. මාරම නිස්කලංකයි. වැඩි අවුවකුත් නෑ. මාර ලස්සනයි. යන් අපි අර පැත්තට. තව දෙයක් මම කියන්නම් මේක කෑම්පින් කරන්න එනවනම් ඔයාලා වතුර අරගෙන එන්න ඕනේ. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න ඕන කරන වතුර එහෙම අරගෙන එන්න. මොකද උඩ වතුර ගන්න තැනක් නැහැ. අද දැන් මම මේ ගිය දවසෙත් හවස කෑම්පින් කරන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒක මේ වීඩියෝ එකේ දකින්න ඇති ඔයගොල්ලෝ. ටෙන්ට් එක ගහන ගමන් ඉන්න ටෙන්ට් දෙකක් මං හිතන්නේ එක ගහ හිටියේ. කොහොම හරි මම පල්ලෙහාට බහින්න ලෑස්ති වෙනකොට තව සෑහෙන සෙනගක් ආවා. මං හිතන්නේ 50ක් විතර කට්ටිය ආවා. මේ කෑම්පින් කරන්න තමයි හවස ආවේ ඒගොල්ලෝ මම බහින ටයිම් එකට. මේ තියෙන ලස්සන නාරංගල කඳු මුදුන.
මෙතන්ට පේනවා සෑහෙන්න වපසරියක්. ඒත් මීදුම නිසා මේ වෙලාවේ නම් පේන්නේ නැහැ. හම්බේ පට්ට මහන්සි මීදුමකුත් ආව ඔක්කොම වැහිලා යනවා පල්ලෙහා පේන්නෙත් නැහැ. අර කෙරවලේ ඉඳලා වීඩියෝ එක ගන්න ඕන නිසා එක පිම්ම ආවා. හරිම අමාරුයි. මාර ලස්සනයි. මගේ වතින මාර සීතලයි පල්ලෙහා කොළඹ පේනවද ලාවට මීදුමේ වැහිලා තියෙන්නේ. ඉතින් ඔන්න නාරංගල කන්ද මුදුනටත් තව මේ තියෙන්නේ අර චෛත්‍යයක් විදිහට ආකෘතියක් හදලා තියෙන්නේ. ඒක මම කලින් වීඩියෝස් වල නම් දැක්ක මේ කම්බි ටික චෛත්‍යයක් විදිහට වටේට තියෙනවා. ඊපස්සේ දැන් නම් මේ එහෙම චෛත්‍යයක හැඩයක් පේන්නේ නැහැ. අර පොත කැලේ විතරයි තියෙන්නේ. මේ වටේ ෆ්‍රේම් එක ඔක්කොම කැඩිලාද කඩලාද කොහොමද දන්නේ. කොහොම හරි කන්ද මුදුන තමයි මේ. මාර ලස්සනයි. ඉතින් නාරංගල කන්ද මුදුනට ආව වීඩියෝ එක කරලා ඉවරයි. ඔයගොල්ලන්ට ආයෙත් මතක් කරන්නම් කොහොමද නාරංගල කන්ද නගින්න එනවා ලොකේෂන් එක. ඔයගොල්ලෝ බදුල්ල කොළඹ පාරේ කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් හාලිඇලට ටිකට් ගන්න. හාලිඇලි ටවුන් එකෙන් බැහැලා එතනින් තියෙනවා කන්දේ ගෙදර කියන බස් එකක්. බදුල්ල කන්දේ ගෙදර බස් එක. ඒ බස් එකේ නැගලා ඔයගොල්ලෝ කන්දේ ගෙදර කියන ඒ ගමෙන්ම බහින්න ඕනේ. බස් එක අවසානයේ නවත්තන තැනින් ඒ නැවැත්තුවට පස්සේ ඒන් එතනින් තව බස් එකක් ගන්න පුළුවන්. මේ කන්ද පාමුලට එනකන් එන බස් එකක් තියෙනවා. ඉතින් මං එනකොට නම් ඒ බස් එක තියෙන වෙලාවක් මගේ ඇරිලා මට කොහොම හරි ඒ නිසා මම එතනින් වීල් එකත් අරගෙන ආවා. රුපියල් 700ක් ගත්තා මේ කන්ද පාමුලට. සාමාන්‍යයෙන් කිලෝමීටර් 5මාරක් විතර තියෙනවා එතන ඉඳලා. තව කන්දේ තව උඩට එන්න පුළුවන් වීල් එකේ. එතකොට නම් පොඩ්ඩ දුරයි කන්දේ නගින්න තියෙන්නේ. රුපියල් 1000ක් කිව්වා. ඒත් මේ තේරුමක් නෑනේ. ඒතර කන්ද මුදුනටම ඇවිල්ලා වගේ මේ අඩි 2-3 ඊට උඩට එන්න තියෙන්නේ. ඒ නිසා මම කන්ද පාමුලින් බැස්සා. රුපියල් 700ක් ගියා එතනට. එතනින් බැහැලා කන්ද මුදුනට ආවා. යනකොට නම් මෙතන කන්ද පාමුල තියෙන අන්තිම බස් එක තියෙනවා 4:50. ඉතින් ඔයගොල්ලෝ කන්ද නැගලා බස් එකේ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සතිය දවස්වල මම මේ කියන්නේ අනිත් සෙනසුරාදා ඉරිදා පොයේ කොහොමද කියන්නේ මන් දන්නේ නැහැ. සතිය දවස්වල 4:50ට තියෙනවා මෙතන කන්ද පාමුලින් බස් එක බදුල්ලට. ඒ බස් එක ගන්න තමයි මාත් තටියක් කියලා ඉඳලා යනවා. මාර ලස්සනයි. ඔයගොල්ලෝ එන්න එපා මෙහි. නාරංගල આવත් ඔයගොල්ලන්ට යන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යන්න එපා. කැම්පින් කරන්න නම් එන්න මෙපා. මොකද මේ පැත්තේ තියෙන උස්සම තැන මෙතන මාර ලස්සනයි. මං හිතනවා උදේට ඉර නගින එක බලනවා කියන්නේ ඉතින් ආ පිස්සුවක් වගේ ඇති. මෙතන නිකන් මවාගෙන එක හිතින් අනුමාන කරගෙන බලද්දී දැනෙනවා මාර ලස්සන ඇති කියලා. ඒ තරම් පිස්සුවක් දැනුනේ මීදුමෙන්. මම එනකොට මීදුමේ තිබ්බේ නැහැ. දැන් මීදුමෙන් වැහෙනවා සෑහෙන්න බලන් ඉද්දි. මේ පැත්ත දැන් කඳු පෙවුනා. එක කන්දක්වත් නැහැ. මීදුම විතරයි තියෙන්නේ. මේ පැත්තේ නම් චුට්ටක් පේනවා. ඒත් මීදුමෙන් වෙහිගෙන එන්නේ. ඕම තමයි ඉතින් නාරංගල වීඩියෝ එක. එන්න එපා කිව්වේ විහිළුවට එන්න. ආයි යන්න බැරි ගහනට මෙතන හිත නතර වෙනවා. ඉතින් නාරංගල වීඩියෝ එක මෙච්චරයි. වීඩියෝ එක සම්බන්ධව මොනාම හරි ගැටලුවක් තියෙනවා නම් මොනා හරි තව ඔයගොල්ලන්ට කමෙන්ට් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මොනා හරි අප්ඩේට් වෙන්න ඕන නම් නැත්තම් තව කොහේ හරි යන්න තැන් තියෙනවා නම් එහෙම මොනා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. මාත් තාම හුඟක් වීඩියෝස් කරලා නැහැ. බලමු ඉස්සරහට තව හුඟක් තැන්වල යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
අලුත් වීඩියෝ එකකින් අපි එහෙනම් ආය හම්බෙමු. බයි.